අයිස්ක්‍රීම් හදන්න යන්නේ. මේ මොනවද? අපි ඊයේ වෝටර්මෙලන් එකක් ගෙනල්ලා ඒකේ භාගයක් කපලා ඉතුරු භාගේ බලක් හරලා අපි දැම්මා. කොහෙටද දැම්මේ? ෆ්‍රීසර් එකට. දැන් මේක ගෝල් ගෙඩියක් වගේ වෙලා තියෙන්නේ. දැන් කටගෙන උග නේද? අපි මේක අම්මෝ මේක හරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ. මේ ගොලක් වගේ වෙන්නේ. මේකට දාන්න මේ ගල් ගෙඩක් වෙලා තියෙන්නේ. මේකට දාන්න ඕනේ මිල්ක්. අපි ඉස්සෙල්ලා මේ ටික අයින් කරනවානේ. මේකට දාන්න ඕනේ මිල්ක්. මෙන්න මෙහෙම මිල්ක් දාලා අපි මේක පැත්තකින් තියමු බලන්න. අල්ලන්න බෑනේ. මෙහෙම හාරන්න තියෙන්නේ ගොඩ වෙලා හාරන්න බැයි වගේ. මොනවද? ඒ වයිස් වෙලානේ. ඇයි ඒ? අයි අපි ෆ්‍රීසර් එකේ ඉන්නවා මේ. මේක දැන් මොනවද? මට හිතෙනවා මේක සෝබ් එකක් වී කියලා. හැබැයි මේක මේ වෙවි එනවනේ. කොච්චර වෙලා යයිද? මට මේ ටික අපුණා. මිල්ක් බොන්න ඕන තියෙන්නේ අරකේ. මේකට එකම පුරව ගත්තා මේක. හැබැයි මේ මොනවා පුතේ? අපිට අයිස්ක්‍රීම් කන්න පුළුවන්. මේ අපේ දෝනි දාපු නේල් ආර්ට් එක. අද අපේ දෝනිට මම මොකද ගෙනත් දුන්නේ? වෝටර්මෙලන් එක. නැහැනේ නේල් පොලිෂ්. මෙන්න මගේ මූණට මිහුණා. ටී-ෂර්ට් එකටත් තියුණා. ඔයත් කරන් බන් ගල් වෙනවේ. අපි මේකට දැම්මේ ඉතින් අපිට කවුස් මිල්ක් හොඳ නැති නිසා ඕට් මිල්ක් තමයි දැම්මේ. මෙන්න ඉහුණා ඉමත්. හයියයි නේද? ගලක් වගේ. උයි. ඒ දිවැලේ හොනේ ඕකේ? ඇයි දිවෙන්නේ? ඇයි මේක අයිස් දැන් ඇලෙයි ඔයගේ දිව. එපා ඇලුනොත් එහෙම ගලව ගන්න බෑ. හොනේ තාත්තික් ගෙදර නැති වෙලේ. හතර වටේ මිහිනයි ඉතින්. නෑ මට ටික කරන්න. කරන්නකෝ බා. මම මේක මික්ස් කරලා යන්නේ. මික්ස් කරන්න නෙමෙයි ඕක හූරන්න ඕනේ යන්නේ. අල්ලන්න බෑනේ. අයියයි. කොටන්න ඕනේ. ඒකට තමයි ගැල්ල වෙන්නේ. ඇත්තද? මේක මික්ස් කරනවා. දැන් සෑහෙන මිෂන් එකකට පස්සේ අපි චුට්ටක් හදාගත්තා. අපි බලමු මේක දැන් කප් එකකට දාලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. නේ අයිස්ක්‍රීම් හදන්න නෑනේ. දැන් බලන්න මේ කාලා කන්න පුළුවන්ද කියලා. කොහොමද මම කලින් කොමඩු ගෙඩියක් කනවා වගේ යන්නේ. මේ ටික ශාසනේ. කට්ටිය බොරු කියන්නේ. මේ ටිකක් දාලා ඔයාලා හදන්න එපානේ මේ බොරු වැඩ නිකන් අපරාධේ කොමඩු ගෙඩිය. නිකන් රසට කන්න තිබ්බ කොමඩු ගෙඩිය නේද? කඩෙන් අයිස්ක්‍රීම් එකක් අරන් කන්න ළමයි. මම කනවා. කඩින් අයිස්ක්‍රීම් එකක් කනවා. ඉතින් අපේ දෝනිට අයිස්ක්‍රීම් කන්න හොඳ නෑනේ. ඉතින් මේක හොඳයි. Oh no, හැලුණා දානේ. අතත් එක්ක ගල් වෙනවා මේක. අපි ඊයේ රෑනේ දැම්මේ. ඇත්තටම මට අමතක වුණා තව පොඩ්ඩෙන් අමතක වෙලාම යනවා.
ඉන් වැඩි කන්න ඉස්සෙල්ලා ඔයාට වැඩි අයිස්ක්‍රීම් කන්න හම්බෙන්නේ නැති එකේ ඔයාට හොඳ chance එකක් මේක කන එක මේක ඉතින් මං හිතන්නේ කවුස් මිල්ක් දැම්මම මීට වඩා රහ වෙනවද දන්නේ නැහැ. දැන් මම මේ ඕට් මිල්ක් නේ දැම්මේ. මම විතර රහ නෑ යන්නේ. ප්‍රාදිකම් ගෙඩි කන්න කිව්වා. මේ කෝල් බැස්සට පස්සේ කන්න පුළුවන්ද දන්නේ නැහැ නේද? තවෝනේ ගෑට. අපිට ආතියාම චුට්ටක් ඉතින් හදලා දෙන්න එයාටත් සහ බලන්න නේද? ආතිනේ කොයිද කියලා මට කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි මේ ලස්සනට එනවනේ මේ ෂෝ එකට එනවා ඒක. ඔල්ලන්න බෑ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ටැප් කරන්න කොහොමද? ඊනා ඔයාලා හදන්න එපා. රහනේ බයි බයි. හදන්න එපා කියන්න. හදන්න එපා. රහනේ කියන්න. රහ